මේ උඹලට හිතන විදිහට කෙනෙක් එහෙම නැත්නම් මේක බලන ඔයාගේ අම්මා තාත්තා වැරද්දක් කරොත් ඒක වැරද්ද නෙමෙයිද? ඒක සාධාරණීකරණය කරන්න ඕනද? මම මේක අහන්න හේතුව දැන් අද කාලේ මේක පොලිටිකලි ගන්න එපා. හරිද? මේක නිකන් මම මේ ජීවිතේ එදිනදා දකින දේවල් හින්දා මට මේක අහන්න හේතුනේ. මේ දැන් ඔය සමහරු ඉන්නවනේ තමන්ගේ යාළුවෙක් හරි ළඟම කෙනෙක් හරි තමන් ආදර කරන කෙල්ල කොල්ලා හෝ වේවා එහෙම නැත්නම් ගෙදර කෙනෙක් හෝ වේවා වැරද්දක් කරාම ඒක පෙන්නලා දෙන්න කැමතිත් නැහැ. එයා වැරද්දක් කරේ කියලා පිළිගන්න කැමතිත් නැහැ. ඒක හැම වෙලෙම සාධාරණීකරණය කරන්න හදනවා. ඉතින් එහෙම තියාගෙන ඒ අය කියනවා නම් ඒගොල්ලෝ ස්වාධීනයි මධ්‍යස්ථයි කියලා ඒක එන අවුල්නේ. ඒ වගේම මේක අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි දැන් අපි ජීවිතේට පේන්න බැරි චරිත ඉන්නවනේ අපිට. කතා කරන්න නැති අපි තරහකාරයෝ. එහෙම පිරිසකුත් ඉන්නවනේ මේ ලෝකේ. ඉතින් ඒ කෙනෙක් උනත් කරන්නේ හරි දෙයක් නම් හොඳ දෙයක් නම් ඒක හොඳයි සහ හරි කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතනදී තමයි ඔයා හෝ මම හෝ කවුරු හෝ ස්වාධීනයි මධ්‍යස්ථයි කියන තැනට එන්නේ. එහෙම නැතුව තමන් ළඟින් ආශ්‍රය කරන තමන් වෙනුවෙන් ළඟින් ඉන්න කෙනෙක් වැරද්දක් කරද්දී ඒක කොහොම හරි ෂේප් කරලා ඒක යට ගහලා ඒක මේ වැරදි නෑ ඒක පොඩ්ඩක් මෙහෙම නිකන් මොකක් හරි අතපසුවීම මොකක් හරි කියලා ඒක යට ගන්න හදනවා නම් ඒක අවුල් මචං. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මොකද මට හිතෙන්නේ අම්මා තාත්තා වුණත් කරන්නේ වැරද්ද නම් ඒක වැරද්ද. ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන කෙනෙක් වැරද්දක් කරද්දිත් ඒ කියන්නේ අම්මා තාත්තා වැරද්දක් කරද්දිව කටවහන් ඉන්නවා නම් අඟම කෙනෙක් වැරද්දක් කරද්දිව කටවහන් ඉන්නවා නම් අනිත් කෙනෙක් වැරද්දක් කරද්දිත් ඔයාලට අයිතියක් නැහැ කතා කරන්න මචං. මම දකින්න විදිහ මම මේ කියන්නේ. මේක ඔයාලා වෙනස් විදිහකට දකින්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපි හැම වෙලේකම හොඳ දේ කවුරු කරත් හොඳයි මේ ලෝකේ. ඒ කියන්නේ අපිට පේන්නම බැරි කෙනා වුණත් කරන්නේ හොඳ දෙයක් නම් ඒක හොඳයි කියලා දකින්න සහ කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ළඟම කෙනෙක් වුණත් කරන්නේ වැරදි දේ නම් ඒක වැරදි කියලා දකින්න සහ කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි ස්වාධීන මධ්‍යස්ථ මිනිසෙක් වෙන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න. මතකනේ මේක පොලිටිකලි ගන්න එපා.